අයිබවන් දේශ සීමා පුරා සීමා නැති විශ්වසනීය ප්‍රවෘත්ති ප්‍රකාශය OCTV ප්‍රයිම් ටයිම් ඔස්ට්‍රේලියා දැන් ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල 18 වරදි පාසල් ශිෂ්‍යාවක් වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණ සටනට වාහන රක්ෂණ ගාස්තු සීග්‍රයෙන් නිහලට පාරිභෝගිකයින් දැඩි අසීරුවක මරණය පිස සිටින කාන්තාවගෙන් අගමැතිට සංවේදී ඉල්ලීමක් RBA ආයතනය වෙතින් පොලි අනුපාතික සම්බන්ධයෙන් තීරණයක් ඉන්ධන පිරවුම් හල් 100කට වැඩි ප්‍රමාණයක් වටලයි සිඩ්නි මෙල්බර්න් පර්ත් ගුවන් තොටුපළවල දැඩි ගුවන් ගමන් ප්‍රමාදයක් හැන්සන්ගේ ISIS විරෝධී පනතට ව්‍යවස්ථාමය ගැටලුවක් එළපෙන නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණය සඳහා 18 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් වන හේරා ෂෙපර්ඩ් ඉදිරිපත් වී සිටිනවා. වනම්බුල් කොලෙජ්හි 11 වසරෙහි ඉගෙනුම ලබන ඇය වික්ටෝරියා සෝෂලිස්ට් පක්ෂ නියෝජනය කරමින් සවුත් වෙස්ට් කෝස්ට් ආසනය සඳහා තරඟ කිරීමටයි සූදානම් වන්නේ. දශක දෙකකට වැඩි කාලයක් ලිබරල් පක්ෂයේ බලකොටුවක් ලෙස පවතින මෙම ආසනය ඇය වත්මන් ලිබරල් පාර්ලිමේන්තු මන්ත්‍රී රොමා බ්‍රිට්නල් සමගයි තරඟ වදිනු ඇත්තේ. උසස් පෙළ අධ්‍යාපනය සහ මැක්ඩොනල්ඩ්ස් ආයතනයේ අර්ධකාලීන රැකියාවක් අතරතුර මෙම මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවන හේරා ෂෙපර්ඩ් සඳහන් කරන්නේ නිවාස අයිතිය, කම්කරු අයිතිවාසිකම් සහ පොදු ප්‍රවාහන පහසුකම් ඉහළ නැංවීම තම ප්‍රධාන අරමුණ වන බවයි. ඇය ජයග්‍රහණය කළහොත් ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසයේ ලාබාලතම පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය ලෙස ඇය ඉතිහාසගත වනු ඇති. ඕස්ට්‍රේලියාවේ වාහන රක්ෂණ ගාස්තු සීග්‍රයෙන් ඉහළ යාමට බලපාන හේතු පිළිබඳව රක්ෂණ සමාගම් විසින් පාරිභෝගිකයන්ට නිසි ලෙස දැනුවත් නොකරන බව ඔස්ට්‍රේලියන් සිකියුරිටිස් ඉන්වෙස්ට්මන්ට් කොමිෂන් ආයතනය සඳහන් කරනවා. 2025 ජූලි මාසයෙන් අවසන් වූ මාස 12 තුළ වාහන රක්ෂණ ගාස්තු 8%කින් ඉහළ ගොස් ඇති අතර 2019 සහ 24 කාලය අතරතුර එය 42%කටත් වඩා වැඩි වී තිබෙනවා. කෙසේ වෙතත් මෙම මිල ගණන් වැඩිවීමට හේතු සහ වාරික වශයෙන් ගෙවීමේදී අමතර මුදලක් වැයවන බව පාරිභෝගිකයන්ට පැහැදිලි කිරීමට රක්ෂණ සමාගම් අපොහොසත් වී ඇති බවයි ඒසික් ආයතනය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. රක්ෂණ වාරික ගාස්තු වැඩිවීමට එරෙහිව සමාගම් සමග සාකච්ඡා කළ පාරිභෝගිකයන්ගෙන් 31%ගේ ගාස්තු අඩු කර ගැනීමට හැකි වී ඇති බැවින් අලුත් කිරීමට පෙර වෙනත් සමාගම්වල මිල ගණන් සමග සැසඳීමට සහ රක්ෂණ සමාගම් සමග කතා බහ කිරීමට පාරිභෝගිකයන්ට උපදෙස් ලබා දෙනවා. මේ අතර අමතර කොටස් මිල ඉහළ යාම සහ අලුත් වැඩියා වියදම් වැඩිවීම මෙම මිල ගණන් ඉහළ යාමට හේතු වූ බවයි ඉන්ෂුරන්ස් කවුන්සිල් ඔෆ් ඔස්ට්‍රේලියා සඳහන් කර සිටින්නේ. ස්වේච්ඡා මරණ සහන සේවාව ලබා ගැනීමට සූදානම් වන පෙනහැලි පිළිකා රෝගී 58 හැවිරිදි සෙන්ට්‍රා සෙන්ටෝ නැමැති ඇඩිලෙඩ් වාසී කාන්තාව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනිසිගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබෙනවා. කොමන්වෙල්ත් ක්‍රිමිනල් කෝඩ් එකට අනුව දුරස්ථව සිටින රෝගීන්ට දුරකථන, ඉන්ටර්නෙට් හෝ වීඩියෝ තාක්ෂණය හරහා VAD ඖෂධ සහ උපදෙස් ලබා දීමට වෛද්‍යවරුන්ට ඇති නීතිමය බාධාව ඉවත් කරන ලෙසයි ඇය වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ. මෙම නීතිය නිසා ප්‍රවාහන පහසුකම් නොමැති සහ දුර බැහැර ප්‍රදේශවල සිටින මරණාසන්න රෝගීන්ට දැඩි ලෙස පීඩාවට පත්වන බව ඇය පෙන්වා දෙනවා. කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනිසි සහ නීතිපති මිෂෙල් රෝලන් සඳහන් කරන්නේ රෝගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට සහ අයථා භාවිතා වැළැක්වීමට වෛද්‍යවරුන් හමුවේ කෙරෙන පරීක්ෂණ අත්‍යවශ්‍ය බවයි. ෆෙඩරල් ස්වාධීන මන්ත්‍රී කේට් ෂානි ඇතුළු දේශපාලනිකයන් පිරිසක් මෙම නීතිය සංශෝධනය කිරීමට පාර්ලිමේන්තු පනත් කෙටුම්පත් ඉදිරිපත් කිරීමට සූදානම් වනවා.
ඕස්ට්‍රේලියානු මහ බැංකුව විසින් නිල ණය පොලි අනුපාතිකය වෙනස් නොකර 4.3.5 මට්ටමේ තවදුරටත් පවත්වා ගැනීමට තීරණය කර තිබෙනවා. අඛණ්ඩව දෙවන වරටත් මෙම තීරණය ගැනීමත් සමග පොලි අනුපාතික නැවත ඉහළ යනු ඇතැයි බියෙන් පසු වූ ඕස්ට්‍රේලියාවේ ලක්ෂ සංඛ්‍යාත ගෘහස්ථ සහ ණය හිමියන්ට විශාල සහනයක් හිමි වී ඇති බවයි වාර්තා වන්නේ. මීට පෙර පෙබරවාරි මාර්තු සහ මැයි මාසවලදී RBA ආයතනය මගින් පොලි අනුපාතික ඉහළ දැමූ අතර ජූනි මාසයේදීද එය වෙනස් නොකර පවත්වා ගැනීමට පියවර ගත්තා. ණය වාරික සහ ජීවන වියදම් ඉහළ යාම හමුවේ දැඩි පීඩනයකට ලක් වී සිටින ජනතාවට මෙම තීරණය සහනයක් වනු ඇතැයි ආර්ථික විශේෂඥයන් වැඩිදුරටත් පෙන්වා දෙනවා. ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ බල ප්‍රදේශ 6ක් පුරා පැතිරුණු ඉන්ධන පෙරවුම්හල් 100කට වැඩි ප්‍රමාණයක් එකවර වටලා පරීක්ෂා කිරීමට ඕස්ට්‍රේලියානු දේශ සීමා බලකාය සහ ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය ඇතුළු ආයතන 15ක් කටයුතු කර තිබෙනවා. ඔපරේෂන් ෂෝට් හෑන්ඩ් ලෙස නම් කර ඇති මෙම දැවැන්ත මෙහෙයුම ක්‍රියාත්මක කරන්නේ මෙම ඉන්ධන පෙරවුම්හල් හරහා නීති විරෝධී ලෙස දුම්කොළ සහ වේබ්ස් අලෙවි කිරීම සංවිධානාත්මක ජාවාරමක් පවත්වාගෙන යන බවට ලැබුණු තොරතුරු කිහිපයක් මතයි. ක්වීන්ස්ලන්ඩ්, නිව් සවුත් වේල්ස්, ඔස්ට්‍රේලියන් කැපිටල් ටෙරිටරි, වික්ටෝරියා, සවුත් ඕස්ට්‍රේලියා සහ වෙස්ටර්න් ඕස්ට්‍රේලියා යන ප්‍රාන්තවලට මෙම වැටලීම සිදු කර තිබෙනවා. මෙම වැටලීම් වලට ලක් වූ ප්‍රධාන ඉන්ධන පෙරවුම්හල් ජාලයක් වන මෙට්‍රෝ පෙට්‍රෝලියම් ආයතනය පවසන්නේ මෙම නීති විරෝධී ජාවාරම් වලට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් පරීක්ෂණ සඳහා බලධාරීන්ට තම පූර්ණ සහයෝගය ලබා දෙන බවත්ය. ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන ගුවන් තොටුපොළ 3ක් වන සිඩ්නි, පර්ත් සහ මෙල්බර්න්හි ගුවන් ගමන් රැසක් ප්‍රමාද වීම නිසා මගීන් දැඩි අපහසුතාවයට පත්ව සිටිනවා. අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිඩ්නියෙහි කිංස්ෆෝඩ් ස්මිත් ගුවන් තොටුපොළේ ගුවන් ගමන් 138කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රමාද වී ඇති අතර ගුවන් ගමන් 8ක් සම්පූර්ණයෙන්ම අවලංගු කර තිබෙනවා. එසේම මෙල්බර්න් ගුවන් තොටුපොළේ ගුවන් ගමන් 198ක් සහ පර්ත්හි ගුවන් ගමන් 201ක් ප්‍රමාද වී ඇති බවයි එයා සර්විස් ඕස්ට්‍රේලියා ආයතනය පවසන්නේ. ගුවන් තොටුපොළ වෙත පැමිණීමට පෙර තමන්ගේ ගුවන් ගමන් කාලසටහන් පිළිබඳව අදාළ ගුවන් සමාගම් වලින් විමසා බලන ලෙස එයා සර්විසස් ඕස්ට්‍රේලියා ආයතනය මගින් අදාළ ගුවන් මගීන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ අතර පසුගිය ඉරිදා සිඩ්නි ගුවන් තොටුපොළේදී කොන්ටාස් එයාවේස් සහ ජෙට්ස්ටාර් ගුවන් යාන දෙකක් අනතුරට ලක්වීමට ආසන්න වීම සම්බන්ධයෙන් එයා සර්විසස් ඕස්ට්‍රේලියාහි ප්‍රධානී රොබ් ෂාප් මගීන්ගෙන් කනගාටුව පළ කර සිටිනවා. ISIS ත්‍රස්තවාදීන්ට සම්බන්ධ ඕස්ට්‍රේලියානුවන් නැවත මෙරටට පැමිණීම ස්ථිරව තහනම් කිරීම සඳහා වන් නේෂන් පක්ෂයේ පෝලින් හැන්සන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත පනත් කෙටුම්පත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි විය හැකි බව ජාතික ආරක්ෂාව පිළිබඳ නීති විශ්ලේෂකයන් පෙන්වා දෙනවා. ANU ජාතික ආරක්ෂක විද්‍යාලයේ සහකාර මහාචාර්ය ඩැනියල් අයලන්ඩ් පයිපර් සඳහන් කළේ සිය රටේ පුරවැසියෙකුට නැවත එරටට පැමිණීම ස්ථිරව තහනම් කිරීම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට මෙන්ම ජාත්‍යන්තර නීතියටද පටහැනි වීමට වැඩි ඉඩක් ඇති බවයි. අධිකරණයකින් තීරණය කළ යුතු දඬුවමක් පාර්ලිමේන්තුව හරහා ලබා දීමට උත්සාහ කිරීම මගින් බලතල බෙදීමේ න්‍යාය කඩවන බව ඇය වැඩි දුරටත් පෙන්වා දෙනවා. එමෙන්ම විදේශයන්හිදී අපරාධ සිදු කරන පුරවැසියන් ආපසු ගෙනවිත් නීතිය හමුවට පැමිණවීම රටක වගකීමක් වන අතර මෙවැනි පියවරක් මගින් වෙනත් රටවල් සමග පවතින පිටුවහල් කිරීමේ සහ නීතිමය ද්විපාර්ශ්වික ගිවිසුම් වලටද බාධා එල්ලවිය හැකි බවටයි ඇය වැඩි දුරටත් අනතුරු අඟවන්නේ. ඒ සමගින් ප්‍රයිම් ටයිම් ඔස්ට්‍රේලියා නිමාවට පත්වනවා. ඔබ සැමට සුවදායි රාත්‍රියක්.